ආයි යාළුවනේ මම අද මේ කට්ලට් හදන්න යන්නේ. මම මේ කට්ලට් හදන්න තම්බ ගන්න හදන්නේ මේ අලු කෙසෙල්, අල, මේ කිරි අල, ගහල කුරුල්ලෝ කියන්නේ. මේවා මම මේ හොඳට මඩ යන්න හොදලා මේ වතුරට දාලා තියෙනවා. මෙහෙම වැහෙන්න වතුර දාලා මේ ටික හොඳට තම්බන්න ඕනේ දැන්. මෙහෙම හොඳට වහලා ඩිපෙන්ඩ් තියලා තියෙන මේක හොඳට තම්බුනහම පෙන්නන්න. ආයි යාළුවනේ මම මේ දැන් රෙඩි කරගෙන තියෙන්නේ මේ ලුණු මේ රතු ලුණු හීන වෙන්න කපලා මේ කරපිංචා චූටි වෙන්න ලියලා මේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක හදලා මේ අම මිරිස් ඊට පස්සේ මම මේ විදියට සැමන් කියන්නේ මේ කරල් මේ චූටියට කඩාගෙන ඊට පස්සේ මේ තමයි මේ පොටැටෝ අල කිරි අල මේ බනානා කියන්නේ අලු කෙසෙල් මේවා දැන් මම මේ චොප් කරන්න යන්නේ චොප් කරන්න මං කරන්නේ මේ වගේ ගැඹුරු අට්ටියක් අරගෙන මෙහෙම ඊට පස්සේ ඒකට මෙහෙම එක එක දානවා. දාලා මේ විදිහට මේ තියෙන මගේ චොප් එක මේ චොප් එකෙන් මේ බලන්න. ටක් ගාලා චොප් කරනවා. විනාඩි 5යි. ඊට පස්සේ මේ කිරියල මේ හැමාල වගේම මෙහෙම චොප් කරනවා ඕනේ. මේ විදිහටම අල ටිකයි අලු කෙසෙල් ටිකයි කිරියල ටිකයි පොඩි කරලා තියෙනවා. ඔයාලා හිතයි අයි මම මේ අලයි අලු කෙසෙලි කිරියලයි තුනම පාවිච්චි කරන්න කියලා ස්ටිකි වෙන්න. ස්ටික් ඒ කියන්නේ මේක ලස්සනට රවුන්ඩ් කරලා ගන්න ඕනේ. නිසා තමයි එතකොට මේ රසත් වැඩි. මේ මාත්‍ර ස්ටයිල් එකට මේ හැදුවේ. මාත්‍ර ස්ටයිල් එකට තමයි මම මේ අද කට්ලට් කරේ. ඉතින් මේක හරි රසයි. අර ලස්සනට රවුන්ඩ් කරලා මේ කියන්නේ හොඳට බෝලේ ලස්සනට තියෙනවා මේව කවලම් කරන්න. දැන් මම රෙඩි කරගෙන තියෙන්නේ මගේ අල ගහල කුරුල්ලු බනානා පේස්ට් එක මෙතනත් මේ ඔක්කොම රෙඩි කරගෙන තියෙන්නේ මේකත් එක්ක දැන් මම ෆ්‍රයි කරලා හදාගන්න යන්නේ. මේ විදිහට කරාබු නැටි දෙකක් කරමුණු කරල් දෙකක් ඊට පස්සේ කුණු පොඩ්ඩක් අඹරගෙන තියෙන්නේ. පෑන් එකට මෙහෙම තෙල් ටිකක් දාගන්නවා. පෑන් එක රත් වෙනකොට තෙල් ටිකක් දාගන්නවා. පස්සේ මේ පෑන් එකට මම මේ ජීජර් ගාර්ලික් දානවා. ජීජර් ගාර්ලික් මේක ටිකක් බෙදෙන්න යනවා. ජීජර් ගාර්ලික් බෙද ගන්නවා. මේකටම අර මම අමරගත්තු මේක ටිකක් දාන්න ඕනේ. ඒක රසයි දැනෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට මේ මිරිස් කැරට් එකක් දෙනවා. කරපිංචා රාම්පේ ටික දානවා. ඒ ටික චුට්ටක් බෙදෙන්න යනවා තමයි මිදුන නෝනා. මේකට මේ විදිහට මේ හිං වෙන කපා ගන්න රතු ලුණු ටිකක් දාන්න. නැල වෙන්න ටිකක් අමු ගතියට නැති වෙන්න. මේ වගේ චූටි මාදුරු වැට දෙක තුනකට එකතු කරලා බලන්න පුරාස. මම දැන් මේ 3-5 ඇඩ් කරගන්න යන්නේ. මේ දැන් මේ කහ දානවා. ඊට පස්සේ මේ කෑලි මිරිස් ටිකක් දාගන්නවා. පොඩක් කෑලි මිරිස් දාන්න එපා. කරුණොත් ගන්න බෑ. ඊට පස්සේ මේකට මම 3-5 චුට්ටක් දානවා. එක වෙනස. මේ චූටි 3-5 ටිකක් දාලා බලන්න කොහෙද වෙනස. ඊට පස්සේ ලුණු ඇඩ් කරනවා. දැන් අපි කවලම් කරන්න ඕනේ. දෙදිලා තියෙන්නේ. මේකට මම දානවා. මේ සෑමයි ටික දාගන්න ඕනේ. දැන් මේ විදිහට මේ සෑමන් බැලුම් ටික හදාගන්න තියෙනවා. ඒ කියන්නේ මැල්ලනවා. දැන් මේකට මම අර අල පේස්ට් එක එකතු කරනවා. එකතු කරලා හොඳට අනන්න ඕනේ. ඔයාලේ අල ටිකයි මම මික්ස් කරලා තියෙන අල වර්ග එකතු කරගන්න. මික්ස් කරන්න මේ විදිහට මේ හොඳට මෙහෙම කියන්නේ චුට්ටක් රත් වෙලා පුරුණා හොඳයි ඒක නරක් වෙන්න බලන්න. මොකද අල ස්පස්නේ නරක් වෙන්න බලනවා ඉතින් චුට්ටක් සාමාන්‍ය කට්ලට් එක නම් ඉතින් තියාගන්න බෑ ගොඩක් දවස්. කට්ලට් හදපු දවසේ කනෝන ෆ්‍රිජ් එකේ දාන්න තේ ෆ්‍රිජ් එකේ තිබ්බත් කන්නේ කට්ලට් නේ. මේ අල සුදු ලුණු මික්ස් කරන එක මේව ටක්වල නරක් වෙන්න බලන්න. නම් ෆ්‍රිජ් එකේ තියලා කන්නේ නැත්තම් දුර්කෙන් ලුන්නේ මේක හැදුවා කෑව ඉවර කරා ඉච්චරයි. මේ විදිහට කවලම් කරගත්තම හරි දැන් බලන්න ලස්සන. තමයි තියෙන ගුලි කරන්නේ ගුලි
මේ විදිහට මම පේස්ට් එක හදාගෙන තියෙනවා. දැන් මට තියෙන්නේ මේක ගුලි කරන්න. දැන් මම ගුලි කරන්න බෑ. මොකද දන්නවද මේක රස්නේ. මම තව චුට්ටක් මෙහෙම තියෙනවා. රස්නේ යනකම්. ඒ කියන්නේ නිවෙනකම්. පාන් පිටි බැටර් එකක් හදා ගන්න ඕන. පාන් පිටි බැටර් එකේ දවටක තමයි මම බිත්තර දවටා. ඒක ටිකක් අර ලස්සන තියෙනවා. මේ වගේ පාන් පිටි බැටර් එකක් හදාගෙන මේකට කන චුට්ටක් මෙහෙම කහයි මෙහෙම ලුණු දාලා පාන් පිටි බැටර් එකක් හදා ගන්න. ඊට පස්සේ ඒක දවටලා තමයි පාන් පිටි මේ විදිහට බැටර් එකක් හදලා මේ බැටර් එකේ තමයි මම පාන් පිටි හදනවා. තව බිත්තර ඒව හදාගන්න. බිත්තර මේ විදිහට හදාගන්න. තමයි ඒක සාර්ථක වෙන්නේ. මේ විදිහට මේ පාන් කුඩු මේ හදාගන්න. ඒකට මේක දාලා මේ හොරගන්න පුළුවන්. අපිට බිත්තර බැටර් එක හදාගන්න. එක ගන්න මේ විදිහට බිත්තර දෙකක් හදලා බැටර් එකක් විදිහට ගන්න. විශ්වාස කරලා දැම්මා මම බිත්තර දෙක නැත්තම් මේ වැරදි දැම්මා. මම ළඟට ගෙනල්ලා බිත්තර. ඉතින් විශ්වාස කරලා දැම්මා. මේ බිත්තර මේ පාන් පිටි බැටර් මේ බටර් ස්කොච් ඒ කියන්නේ පාන් කුඩු දැන් රෙඩි. දැන් මම ඉතින් ගුලි කරා. දැන් මම ගුලි කරන්න හදන්නේ කට්ලට් දැන් ටිකක් නිමිලා මට ගුලි කරගන්න පුළුවන්. මම ගුලි කරන්න හදන්නේ මේ විදිහට ගුලි කරගන්න. මම මේ අත් ග්ලව්ස් පාවිච්චි කරන්නේ නැත්නම් අත් එක දාන්න වෙනවා. ඔකේ තාම දැනටත් දාන්න. දැන් මෙහෙම අරන් බැටර් එකේ දාලා බැටර් එකක් දාලා ඊට පස්සේ මේ බිත්තර දියාරු එකේ එකක් වෙන කවලා දාන්න. මේ විදිහට මේ බිත්තර වලින් කරලා එහෙම මේ විදිහට තමයි හදන්නේ මම. මෙන්න මේ විදිහට මම ලස්සනට ගුලි කරගෙන තියනවා. මේවා අලි පොල් ගෙඩි වගේ එව්වා. ලොකුවටත් ගුලි කරා ටිකක් පොඩියටත් ටිකක් ගුලි කරනවා.